සුබ දවසක් හැමෝටම. ඉතින් මේ ඔන්න අද කාලෙකින් කියන්නේ මට නම් ප්‍රථම වතාවට අද සර්ප බිත්තර ටිකක් හම්බුණා. ඉතින් අපි මේ බිත්තර ටික සංරක්ෂණය කරන්න හදන්නේ. අපි බලමු මේ බිත්තර කොහොමද සංරක්ෂණය කරන්නේ කියලා. ඉතින් මේ බිත්තරත් එක්ක එක බිත්තරයක බිත්තරයක් ඒ වෙලාවේ කැඩිලා මේ ඉන්නේ ඒ පැටියා. ඉතින් පොඩි කාලේ නම් හරි අමාරුයි මේ පැටව හොයන්න. හැබැයි මට පේන විදියට සාමාන්‍යයෙන් කටකළු පැටව වගේ තමයි මට පේන්නේ. ඉතින් මේ එක බිත්තරයක් මම ඒ ගන්න වෙලාවේ කැඩිලා තිබ්බේ. පේනවනේ ඔයාලට චූටි පැටියෙක්. එයා මැරෙනවා කොහොමද? මොකද ඒ බිත්තර තාම වර්ධනය වෙලා නැහැ. ඉතින් අපි ඊතුරු බිත්තර හතර මේකේ තියෙනවා. ඒ බිත්තර හතර අපි සංරක්ෂණය කරගමු. ඉස්සෙල්ලාම මේ බෝතලේ තමයි ගන්නෙ. ඒ බෝතලේට අපි මේ වැලි ටික දාගමු. ඉතින් මේ වැලි ටික අපි ඉස්සෙල්ලා මේ බෝතලේට දාගමු. මේ බෝතලේට දාලා පස්සේ මේ බිත්තර ටික අරගෙන ඉතින් බිත්තර මේ පහක් තිබ්බේ. පහෙන් මේ තේරෙනවනේ ඔයාලට. බිත්තර හතරක් තියෙනවා. ඉතින් මේ බිත්තර හතර මේ විදිහට තියාගමු. මෙතන බිත්තර ටිකක් මේකට ඇලිලා තියෙනවා. මේ ගොඩක් මේ බිත්තර මේ එකට ඇලිලා පුකුරක් විදියට එන්නේ ගොඩක් සර්ප බිත්තර තමයි. තනි තනියෙන් එනවනම් පිකනල්ලු, කටුස්සෝ, එතකොට මේ කාගේද තලගොයාගේ බිත්තරත් ඒ විදියට තමයි අපිට හම්බෙන්නේ. ඉතින් මේ අනිත් බිත්තර නම් ඇලිච් එකෙන් වෙන් වෙලා තියෙන්නේ. ඉතින් මේ බිත්තර මෙහෙම තියලා මේ උඩින් සාමාන්‍ය වැහෙන්න වැලි ටිකක් දාගත්තා නම් හරි. සාමාන්‍ය ගානට ලාවට වගේ වැහෙන්න. ඉතින් මේ ඔහොම දාලා මේ පේනවනේ ඔයාලට සාමාන්‍ය ගානට වැහෙන්න වැලි ටික දාලා මේක අපි මේ විදිහට වහලා ඉතින් මේක සංරක්ෂණය කරගන්නවා. මේකේ මේ කොහොමද අද දිනේ මම සටහන් කරගන්නවා. සාමාන්‍යයෙන් සර්ප බිත්තර දවස් 65ක් යනකොට තමයි පැටව එන්නේ. ඒත් ඉතින් අපිට හරියටම නිශ්චිත කරන්න බෑ මේ බිත්තර මේ කවදා දැම්මද කියන එක. ඉතින් දිනයක් දාලා සටහන් කරලා මාක් කරගෙන ඉතින් මේ බිත්තර එක සංරක්ෂණය කරනවා. මේකෙන් පැටව ආපු ගමන් ඒ පැටව එන වීඩියෝ එක මම ඔයාලට එන අරන් එන්නම්. ඉතින් මට කතා කරපු එක්කෙනා ඇත්තටම මේ බිත්තර පහ සුරක්ෂිතව තියාගෙන තමයි කතා කරේ. ඒත් එක බිත්තරයක් මම යද්දිත් කැඩිලා මේ බිත්තරේ ඉඳු පැටියා. ඉතින් එයාගේ ජීවිතේ ගොඩ ගන්න අමාරු වුණා. ඉතින් ඊතුරු හතර දෙනාගේ ජීවිත හතර ගොඩක් දුරට බේර ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් බලමු. අනුමාන කරන්නේ මම කටකළු මේ තමයි කටකළු කියන සර්පයා. ඉතින් බලමු යාමද කියලා. මේ පොඩි කාලේ ගොඩක් අමාරුයි හොයන්න. ඉතින් එහෙනම් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. අපි ඊළඟට මේ පැටව වෙනකොට ඒ වීඩියෝ එක හම්බෙමු. බොහොම ස්තුතියි.